හායි ළමයි අද ඉතින් මට චුට්ටක් දුක හිතුණු දවසක්. මම ඉතින් මෙන්න මේ පුංචි ජීවියව දාලා නිවස බලා පිටත් වෙන්නයි යන්නේ. මං ඉතින් යන්න ලෑස්ති වෙලා මෙයාව අතට ගත්තට පස්සේ ඇඟේ එලිලා අනනවා ළමයි. මොනා කරන්නද ඉතින් මං අද යන්නත් එපැයිනේ. වැඩ ගොඩාක් තියෙනවා ළමයි කරගන්න. යනින් ගමන් පෙටාවලට ගිහිල්ලා මගේ මල් හදන වලට බඩු වගේක් තියෙනවා, ඕඩස් දාන්න තියෙනවා, ඒ ටිකත් අරගෙන යන්න ඕනේ. කොහොම හරි ඉතින් මෙයාව රවට්ටලා අක්කටට දීලා මම ඉතින් ගෙදර යන්නයි යන්නේ. යනින් ගමන් අයත් එක්ක පිටාවලටත් ගිහිල්ලා මගේ බඩු ටිකත් අරගෙන තමයි ගියේ. මම මෙන්න මේ පාරට ගොඩක් ආසයි ළමයි. හරිම නිදහසක් දැනෙනවා. කොළඹ වුණත් ඒ පාර හරිම නිස්කලංකයි, හරිම ලස්සනයි. මේ ඉන්නේ මම. ඔය කයත් දාගෙන කියව කියා ඇති. මේ නාගස් දෙපැත්තෙම තියෙන මේ පාරටත් මම ගොඩක් ආසයි. ඒ පාරේ යද්දි මාරම සීතලක් දැනෙනවා. ඒ වගේම හරිම නිස්කලංකයි. කතාවෙන් අපි පෙටාවලට ආවා. මට ඉතින් චුටි බඩු වගේක් ගන්න තිබුණා. මං ඒ ටිකත් ගත්තා. ඊට පස්සේ මට ඕඩර්ස් දාන්න තිබුණු ඒ බඩු ටිකත් ගත්තා. ඒ බඩු ටිකත් අරගෙන ඉතින් කෙලින්ම ස්ටේෂන් එකට තමයි ආවේ. මාව ස්ටේෂන් එකට දාලා අය ගියා ඉතින්. ඊට පස්සේ මම ට්‍රේන් එකේ නිවස බලා පිටත් වෙන්නයි යන්නේ. වාඩි වෙන්න තැනකුත් හම්බුණා. අද හරිම මාසී ළමයි. ඉතින් අපේ පැත්තට ආවම පුදුම නිස්කලංකකමක් දැනෙන. ඒ වගේම හිතට පුදුම සැනසීමක් දැනෙන. ගෙදර යනවා තරම් ලස්සන හැඟීමක් මේ ලෝකේ නෑ ළමයි. ඔන්න ඔතන තියෙන පාලම දකිද්දි මට මතක් වුණේ ඉස්සර ඉස්කෝලේ යන කාලේ අක්කා මාව උතනින් යද්දි මම බය නිසා පණ්ඩිතයට ඒ දන්න යන්න බෑ කියලා මම චාටර් කරනවා. කතාවෙන් ගෙදරට ආව ළමයි. ඉතින් මේ ඉන්නේ මම. මේ තියෙන මං ගත්ත බඩු ටික ඕඩර්ස් දාන්න ඕනේ කරන චූටි බඩු වගේක් තමයි මට ගන්න තිබුණේ. ඒ ටික විතරක් ගත්තා. අනිත් බඩු මල් ළඟ තිබුණා. ඉතින් මගේ ෆෝන් එකට බෑක් කවර්ස් දෙකකුත් මම ගත්තා. මම ෆෝන් හෝල්ඩර් එකකුත් ගත්තා. මට වීඩියෝස් හදන්න ඕනි වෙන නිසා. ඒ වගේම බොඩි ඔයිල් එකේ ඕඩර්ස් වගේක් දාන්න තියෙනවා. මගේ බොටල් ඉවර වෙලා මම ඒ බොටල් ටිකත් ගත්තා. ඔය විදිහට තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. ගිහින් එන්නම් බයි.